ඔන්න එකමත් එක කාලෙක එක රටක් තිබුණා. මේ රටේ මිනිස්සු බොහොම සතුටින් ජීවත් වුණා. ඒකට ලොකු හේතුවක් තිබුණා. මොකද්ද දන්නවද? මේ රට පාලනය කරපු රජතුමා බොහොම යහපත් රජෙක් හින්දා තමයි එහෙම වුනේ. ඉතින් ඔන්න දවසක් මේ රජතුමාට හිතුණා මුළු රට පුරාම සංචාරය කරන්න. හැබැයි විශේෂත්වයක් තිබුණා. මොකද්ද දන්නවද? රජතුමාට තනියෙන්ම තමයි සංචාරය කරන්න ඕන උනේ. මේ සංචාරයේ එක ආරම්භණක් තමයි රටේ ජනතාවගේ දුක සැප සොයා බැලීම. ඔන්න දුවේ පුතේ මේ රජතුමා දවසක් තනියෙන්ම ගමන යන්න පටන් ගත්තා. රජතුමා ගමන ගියේ පයින්මයි. යන අතරමඟ හමු වෙන මිනිස්සුත් එක්ක කතා බහ කරන්න මේ රජතුමා අමතක කරේ නැහැ. මේ මිනිස්සුන්ටත් ගොඩාක් සතුටු හිතුණා. තමන්ගේ රටේ රජ්ජුරුව මේ විදිහට යාළගේ දුක සැප බලන්න ආපු එක ගැන. තමන්ගේ රටේ මිනිස්සු ගොඩාක් සතුටින් ජීවත් වෙනව දැකපු රජතුමා ගොඩාක් සතුටින් එයාගේ සංචාරය ඉවර කරලා ආපහු රජවාසලට පැමිණියා. රජවාසලට ආපු රජතුමාගේ කකුල් ලිදිමිලා යටිපතුල් හොඳටම රිදෙන්න පටන් ගත්තා. ඒ මොකද දන්නවද? රටේ පාරවල් ගොඩක් හදලා තිබ්බේ කළුගල් තලලා දාලයි. සමහර පාරවල් එහෙමව තිබුණේ නැහැ. ගොඩක් අමාරුයි ඒ වගේ පයින් මෙවිදින්න. ඉතින් මේ රජතුමාට ලොකු දුකක් ඇති වුණා. මහජනයාටත් මේ කටුක මාර්ගින්ද ගොඩාක් වේදනාව විඳින්න වෙනව නේද කියලා. වහාම අමාත්‍ය මණ්ඩලය රැස් කරපු මේ රජතුමා රටේ සියලුම මාර්ග සම්වලින් ආවරණය කරන්න කියලා අණ කරා. මුළු රාජ සභාවෙම කසුකුසුවක් පැතිරෙන්න වුණා. අමාත්‍ය මණ්ඩලයේ මතය උනේ රටේ සියලුම මාර්ග සම්වලින් ආවරණය කරන්න නම් විශාල සම්ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒ නිසා මේ වෙලේට විශාල මුදල් ප්‍රමාණයක් වැය වෙනවා කියලා අමාත්‍ය මණ්ඩලයේ රජතුමාට කිව්වා. මේ අතර එක බුද්ධිමත් ඇමති කෙනෙක් රජතුමනි රටේ සියලුම මාර්ග සම්වලින් ආවරණය කරනවා වෙනුවට අපි මහජනයාට පවසමු එයාලගේ කකුල් සම්වලින් හදපු ආවරණයකින් ආවරණය කරගෙන මේ මාර්ගවල ගමන් කරන්න කියලා. ඒ ඇමතිතුමාගේ යෝජනාව රාජසභාවේ හැමෝගෙම ප්‍රශංසාවට ලක් වුණා. රජතුමාටත් ගොඩාක් සතුටුයි. මොකද ඒ යෝජනාව ඇත්තටම හොඳ යෝජනාවක් නිසා. ඉතින් රජතුමා රටවැසියන් හැමෝටම මේ යෝජනාව දැනුවත් කරන්න පණිවිඩකාරයෝ යවුවා. දැක්ක නේද පුංචි පුතේ මේ කතාවෙන් අපිට ආදර්ශ ගොඩාක් ගන්න පුරුවන් නේද? ප්‍රශ්නයක් බුද්ධිමත්ව විසඳන්නේ කොහොමද වගේම අපි තේරුම් ගන්න ඕනේ අපිට මුළු ලෝකයක්ම හදන්න අමාරුයි කියලා. ඒත් අපි තනියෙන් බුද්ධිමත්ව වැග කරොත් මුළු ලෝකෙටම බලපාන ප්‍රශ්න බොහොම ලේසියෙන්ම විසඳ ගන්න පුරුවන් කියලා.